Welcome back Gaming Ghost Academy YouTube channel ඔන්න ඉතින් වෙනදා වගේම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට ඇවිල්ලා තියෙන අලුත්ම රින් ඉවෙන්ට් එක. ඉතින් අපි ස්පින් කරලා බලමු රින් ඉවෙන්ට් එකේ බන්ඩල් ඒ වගේම තමයි අනිත් දේවල් ගන්න අපිට ඩයමන්ඩ් කීයක් ඇයිද කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක එනවා කියලා මම දවස් කීපයකට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් ඒ විදිහටම ඔන්න කිව්ව දවසේම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන රින් ඉවෙන්ට් එක. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් බන්ඩල් එකක් තියෙනවා මේල් බන්ඩල් එක ඒ වගේම තමයි ෆීමේල් බන්ඩල් එක තියෙනවා ඒ වගේම තමයි වෝල් ස්කින් එක තියෙනවා ඒ වගේම තමයි ලූට් බොක්ස් එක තියෙනවා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් එච්චර ලොකුවටම මේ ගාණක් යන්නේ නැහැ මෙන්න මේ බන්ඩල් එක ගන්න. ඉතින් සාමාන්‍යයෙන් නෝමල් විදිහට ඩිසයින් කරලා තියෙන බන්ඩල් දෙකක් ඒ වගේම වෝල් ස්කින් එකක්. ඒ වගේම තමයි මෙතනට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් බැට් එකට ස්කින් එකකුත් තියෙනවා. ඒ වගේම තමයි ලූට් බොක්ස් එක තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික ගන්න සාමාන්‍යයෙන් ඩයමන්ඩ් 3000ට අඩු ගාණක් තමයි යන්නේ. මොකද යුනිවර්සල් ටෝකන් 120කින් අපිට බන්ඩල් එකක් ගන්න පුළුවන් හින්දා. ඉතින් කොහොම හරි අපි ස්පින් කරලා බලමු අපි ලක් එකත් එක්ක ඩයමන්ඩ් කීයකින් අපිට මේ බන්ඩල් එක ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ වගේම තමයි විශ්වාසවන්තව වගේම ඔයාලට අඩු ගාණට ඩයමන්ඩ් ටොප් අප් කරගන්න මෙන්න මේ නම්බරයට මැසේජ් දාන්න. මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් විශ්වාසවන්තව ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. ඉතින් හොරුන්ට අහු වෙන්න එපා. ගොඩක් හොරු ඉන්නවා. ඒ හින්දා යාලට අහු වෙන්නේ නැතුව මෙන්න මේ නම්බරයට දාලා ඔයාලට පුළුවන් විශ්වාසවන්තව ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. හරි අපි දැන් මෙන්න මේ ඉවෙන්ට් එක ස්පින් කරගෙන යමු. හරි ඔන්න ඉස්සෙල්ලාම අපි 250 ස්පින් එකක් දෙනවා. බලමු ලක් එක කොහොම වේද කියලා. හරි ඔන්න ඉතින් පළවෙනි ස්පින් එකෙන් නම් පිට ආවා ලූට් බොක්ස් එක ඇවිල්ලා තියෙනවා පළවෙනි ස්පින් එකෙන්. අවුලක් නැහැ. හරි ඊට පස්සේ අපි ඔන්න දෙවෙනි ස්පින් එකක් දෙමු. ඔන්න බැට් එකේ ස්කින් එක ඇවිල්ලා තියෙනවා. හරි ඒකත් සුපිරියක්. හරි ඊට පස්සේ අපි ඊළඟ ස්පින් එකෙන් බලමු මොකක් එයිද කියලා. ඒකෙන් නම් කිසිම දෙයක් ආවේ නැහැ. ඔන්න ඉතින් බලමු ඩයමන්ඩ් සාමාන්‍යයෙන් 2000කින් වගේ බන්ඩල් එක ගන්න පුළුවන්. මොකද එක්ස්චේන්ජ් කරගන්නත් පුළුවන් නේ. ඉතින් බැට් ස්කින් එක ආයෙමත් ආවා. හරි තව ස්පින් එකක් දෙමු. ඒකෙනුත් නෑ. දැන් ඩයමන්ඩ් දීලා තියෙන ගාන කට්ටිය මතක තියාගන්න නැත්නම් බලා ගන්න මේකට ඩයමන්ඩ් කීයක් යනවද කියලා. බන්ඩල් එකක් එන්න නම් ඕන ඩයමන්ඩ් 2000ක් ඇතුළතවත් අනිවාර්යෙන් මෙතනින් මේ එන්න ඕන බන්ඩල් එකක්. හරි තව ස්පින් එකක් දෙමු. ඔන්න දැන් එනවා. ඒත් බන්ඩල් එක ආවේ නෑනේ. මල්ලක යුනිවර්සල් ටෝකන් නම් තිබ්බා මේ ඉස්සෙල්ලා ඉවෙන්ට් එකේ මෙහෙම ස්පින් කරපුවා. ඒත් මේ ඉවෙන්ට් එක ගැන ලක් එකත් එක්ක ආවොත්වත් කියලා තමයි මම මේ ස්පින් කරන්නේ. ඒත් නෑනේ. ඉතින් බන්ඩල් එකක් තාම ආවේ නෑනේ. අන්න ආව බන්ඩල් එක. හරි හරි. මං කිව්වේ ඩයමන්ඩ් 2000ක් ඇතුළත වගේ එයි කියලා. ඔන්න ඉතින් ඒ විදිහටම ආවා මේ. හරි ඔන්න ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහගත්තා මේ. ඊට පස්සේ ඔන්න බන්ඩල් එකත් හරි. ඊට පස්සේ අපි බන්ඩල් එක ඕපන් කරමු. ඔන්න ඕපන් කරාට පස්සේ බන්ඩල් එක හරි. අපි ඊට පස්සේ ෆීමේල් බන්ඩල් එක තියෙනවා වෝල් ස්කින් එක තියෙනවා. හරිද? අපි ෆීමේල් වෝල් ස්කින් එක එක්ස්චේන්ජ් කරගමු. හරි ඔන්න ඊට පස්සේ ෆීමේල් බන්ඩල් එකත් එක්ස්චේන්ජ් කරගමු. හරි ඔන්න ඩයමන්ඩ් අපිට සාමාන්‍යයෙන් ලොකු ගාණක් ගේ නෑ මේක ගන්න. අපිට උපරිම ඩයමන්ඩ් 2000ක් විතර යන්න ඇති. හරි ඔන්න ඒ ටික ඔක්කොම ගත්තා. අපි දැන් දාලා බලමු ෆීමේල් මේ මේල් බන්ඩල් එක කොහොමද කියලා පොඩ්ඩක්. සාමාන්‍ය ඉතින් ලොකුවටමත් එහෙම සාමාන්‍ය නෝමල් බන්ඩල් එකක් මේක නිකන් ඉලයිට් පාස් බන්ඩල් එකක් වගේ එකක්. ඊට පස්සේ ඉතල තමයි ඉතින් වෝල් එකක් ආවා. බැට් එකට ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ. ඊට පස්සේ වෝල් එකක් ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ වෝල් එක.
හරි ඔන්න ඉතින් එහෙනම් ඉවෙන්ට් එක ස්පින් කරා මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු කට්ටියෙන් පරිස්සමෙන් කට්ටියටම ජය වේවා